hello කට්ටිය කොහොමද ඉතින් ඔයගොල්ලන්ට good morning good afternoon good night ඔයාලා බලන වෙලාව අනුව ඉතින් ඔයගොල්ලෝ කැමති එකක් ගන්නකො good එකක් හොඳ good එකක් තෝරලා ගන්න ඕගොල්ලෝ හරිද හරිනම් අපි බලමු ප්‍රෝලා දන්න අපි නොදන්න අමුතු දේවල් පහක් මොනවද කියලා හරිද පහයි ඈ වැඩි නෑ හරිනම් අපි බලමු number 1 විදිහට තියෙන්නේ මොකද්ද කියලා හරිද number 1 එකට යන්න හරි ඔය මුලින්ම setting වලට ගිහිල්ලා control වල බලන්න මෙන්න මේ weapon switch button එක on ද කියලා ඒක off වෙලා තිනවා අනිවාර්යයෙන් on කරගන්න. හරිද? ඊට පස්සේ ඒක on කරගත්තට පස්සේ වඩ ගන්න තියෙන AW එකක් ගන්න. AW එකක් අරගෙන මෙහෙම ගහලා බලන්න ඕගොල්ලෝ හිර වෙනව නේද කියලා. AW හරි. හිර වුණා නම් ඕගොල්ලෝ මම දැන් කියලා දෙන ක්‍රමෙන් ආපුවම හිර වෙන්නේ නැතුව ඔයගොල්ලන්ට ගහන්න පුළුවන්. කරන් තියෙන්නේ weapon button fire button එක ඔබවම weapon switch button එක වන්න. බාන යන්න තියෙන්නේ. E2 එක ගහන්නේ මෙහෙම. දෙවෙනි එක මොකද්ද කියලා. මම මේ ඔයගොල්ලන්ට දෙවෙනියට කියා දෙන එකෙන් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ මූව්මන්ට් එක වැඩි කරගන්න. මේ මෙහෙට පයින් එක නෙමෙයි වෙන්නේ. මෙන්න මේ පාත් වෙලා මෙහෙම දුවනකොට පොඩි හිරගතියක් දෙන්නව නේද? අපි බලමු මේක දැන් ෆික්ස් කරන්නේ කොහොමද කියලා. ෆික්ස් මොකක් හරි යන්නේ නැග මොකේ කරා. ඊරායකේ තියෙන හැමදේම මොකක් හරි ගන්නුනේ නිකන් නැගින්න ඕනේ දැන් ෆික්ස් කරන්න ගන්නයක් ඕනේ. ඕගොල්ලන්ට මෙන්න මෙහෙම නැගිටින්න කරන්න තියෙන්නේ. දුවන බටන් එකේ බුවා ඒත් එක්කම weapon switch බටන් එකේ බුවා. දැක්කනේ? ඉතින් එහෙම වලට එහෙම කළා ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ මූව්මන්ට් එක වැඩි කරගන්න. kan ලේසි පහසුයි ආරක් හරි මේ තුන්වෙනි ක්‍රමේ නම් ඕගොල්ලන්ට කරන්න තියෙන ලොබි ඉන්නකොට මම ඒක ලොබි ඉන්නකොට කොහොමද කරන්න පුළුවන් ඕගොල්ලෝ ඒක දැනන් හිටියක් දන්නේ නැහැ කොහොමද කරලා බලන්නකෝ මැච් එකක් දාන්න විතරයි තියෙන්නේ මැච් එකක් දාපුවම උඩින් එන අංක ටික මැච් එකේ මට ස්ටාර්ට් වෙන තැන ස්ටාර්ට් බටන් එක බුවම ඔන්න ඕක එකක් එනවනේ දැන් උඩින් ඒක ඕගොල්ලෝ දන්නද එහාට මෙහාට කරන්න පුළුවන් කියලා මෙහෙම. දැන් හිටියද? මම මේක කට් කරන්න නැත්නම් මැච් එකට යනවා. හරියන අපි බලමු අපේ හතරවෙනි එක මොකක්ද කියලා. හතරවෙනි එක කරන්න ඕගොල්ලන්ට ඕනේ මෙන්න මේ වගේ වෙපන් එකක්. මොකක් හරි වෙපන් එක මොකක් හරි කියලා හරියන්නේ. අප්ග්‍රේඩ් කරන්න පුළුවන් වෙපන් තියෙන අන්න එකක් ඕනේ. දැන් ඕගොල්ලෝ බලන්න මොකක්ද මේ අප්ග්‍රේඩ් කරනවා කියන්නේ. ගොඩක් කට්ටිය දන්නවා. සමහර කට්ටිය දන්නේ නැති. ඕගොල්ලෝ ඉන්නමයි කරලා පින්නන්න මෙහෙම වෙඩි තියනකොට ඕගොල්ලෝ දන්නවද දන්නේ මෙන්න මෙහෙම එනවා නිකන් ගොඩින් එක පින්නන්න මෙන්න මේ වගේ පොඩි කෑල්ල ඒකෙන් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ වෙපන් එක අප්ග්‍රේඩ් කරගන්න ඒකින්නේ අපි මේ වෙඩි තියනකොට මේ වෙපන් එකේ දකුණු පැත්තට වෙන්න චූටි රවුමක් පේන්නේ ඒක දැන් තියෙන එක කියලා මෙහෙ වෙඩි යන පිරෙනවා. ඕන්න ඒක දෙක වුණා. දැන් වෙඩි කියන ආපු එක පිරෙනවා. ඒකට 3 වෙනවා. ඕගොල්ලන්ට පුළුවන් අන්න මේ එඩිටින්ට වෙඩි දියට වේපන් අප්ග්‍රේඩ් කරන්න. හැම වෙලේම අප්ග්‍රේඩ් කරන්න නැත්නම් පුළුවන් නේ විතරයි පුළුවන්. හරි හැබැයි තව ක්‍රමයක් තියෙනවා මෙන්න වේපන් අප්ග්‍රේඩ් කරන්න. ඒක නම් වලියකට යන්නකොට තව ක්‍රමයක් තියෙනවා මෙන්න වෙපන් අප්ග්‍රේඩ් කරන්න. ඒක කරන්න තියෙන්නේ shop BR shop යන්නේ shop එකකින් තමයි එතන අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ තමයි අප්ග්‍රේඩ් කරපුවත් හම්බෙන්නේ නැති. ලයින් කරමු. මෙන්න මෙහෙම අප්ග්‍රේඩ් chip කියලා જાතියක් තියෙනවා shop වල. ඒවෙන් 3ක් ගන්න තියෙනවා. 3ක් ගත්තාම අර මෙහෙම මුන්ට වෙඩි තිබ්බා පිරෙනවා වගේ රවුමක් පිරෙන්නේ ඒනට අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්. එකක් ගත්තොත් එකක් පුළුවන්. දෙකක් ගත්තොත් දෙකක් පුළුවන්. තුනක් ගත්තොත් ෆුල් මැක්ස් අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්. ඒවෝ ගන්න අප්ඩේට් කරනවා වගේ. හරිනේ මම හිතනවා ඔයගොල්ලන්ට ඒක තේරෙන්නේ නැති කියලා. හරිනේ අපි බලමු පස්වෙනි එක මොකද්ද කියලා. ඊළඟට අපි බලමු වෝල් ගන්න ලේසි ක්‍රමය. වෝල් හැමදාම වෝල් ගන්න වෝල්
බටන් එක ඔබලා ෆයර් බටන් එක ඔබන එකනේ. මේක ඊට වඩා ඊසි වැඩ. කරන්න තියෙන සෙටින් ගිහිල්ලා කන්සෝල් වල කන්ට්‍රෝල් වල හරි. මේ තියෙන්නේ ඕගොල්ලන්ගේ ඇත්ත මෙන්න මෙහෙම. ඕගොල්ලන්ට තියෙන්නේ මෙන්න මේ මීන ඔක්කොම ටික ඔන් කරගන්න. මේ හතර විතරයි හරි. මෙහෙම ඇත්තේ මෙහෙම ඔන් කරගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් ඉඳ කරලා පෙන්නන්න. කරලා පෙන්නන්න නැත්නම් ඒක සාක්ෂිත් එක හරියන්නේ. මෙන්න වෝල් එක ඔබන්න විතරයි ඕනේ. ඒතකොට එම වෝල් එක වදිනවා. කස්ටම් වල එහෙම නම් මරු. හරි වෝල් ටික ඉවරයි. හරි එහෙනම් මේ වීඩියෝ එක ඉවරයි. ඕගොල්ලෝ මේ මං කියලා දුන්නේම කීයක් දැනන් හිටියද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. ලයික් එකක් දාන්න ඉතින් අවුලක් නැහැ.